අද ඉතාමත් හොඳ ප්‍රවණතාවයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශ්‍රී සද්ධර්මය වෙනුවෙන් ශාසනයේ චිරස්ථිතිය පිණිස ආලෝක පූජාවන් විවිධ ආකාරයෙන් විවිධ විදියට පැවැත්වන්න. ඉතාමත් මිල අධික නිර්මාණ ගොඩක් නව ප්‍රවණතාවයන් වශයෙන් අපිට දකින්න ලැබෙනවා. එසේ වෙනස් ඇසකින් දකින අපගේ මාම කෙනෙක් එක්ක කතා කරන්න තමයි දැවිල්ල ඉන්නේ. මේක ලංකාවේ මේ දවස්වල ඉතාමත් ප්‍රසිද්ධුණු ඒකල පහන් කූඩුව. මේ වගේ විස්තරයක් කියලාම අපි වැඩේ පටන් ගමු. මගේ නම සුමිත් විමල වීර. ඒකල පාමසිය කරන්නේ දිගාසිරි පාමසිය. ඒකල කාර්මික ජනපදයේ. ඉතින් මට ගොඩාක් කුඩා කාලේ ඉඳලා තිච්ච ලොකු ආසාවක් ඉෂ්ට කිරීමක් විදිහට තමයි මේ මහා පහන් කූඩුවට අත ගැහුවේ. ඒ කියනවා කුඩා වෙසක් කූඩුවක් පාමසිය ඉස්සර හදනවා. ඉතින් ඒ වගේම 2014 අඩි 30ක් පමණ උස වෙසක් කූඩුවක් නිර්මාණය කර අපි ධර්මෝදය දහම් පාසලේ. ඊට පස්සේ දෙවනි වරට මේ විශාලම කූඩුව නිර්මාණය කරේ මේ වසර 2026 වසරේ. ඉතින් මේ සඳහා මම මාස 10ක කාලයක් ඉතාමත්ම වෙහෙසුණා. ප්‍රධාන වශයෙන් තනියම තමයි ගොඩාක් නිර්මාණ කරේ. මම ගොඩාක් කුඩා කූඩු ගෙදර එකලස් කරලා මෙතනට ජනවාරි 25 වෙනකොට තමයි මෙතන මේ ස්ථානයේ ප්‍රතිස්ථානය කරන ලොකු කූඩුව. එතකොට මේකේ දවන්ත කකුලේ ඉස්සලාම නිර්මාණය කරා ඒක අඩි 13ක් උසයි. ඊට පස්සේ මම මුදුන වහලේ අර කෝණ එකේ ලොකුවට නිර්මාණය කරලා මැද පුරෝගණ ඒ විදිහට තමයි නිර්මාණ කටයුතු කරගෙන ගියේ. ඉතින් ගොඩාක් පිරිවැයක් දරන්න සිද්ධ වුණා. ලක්ෂ 25 ඉක්මවා ගිය මුදලක්. ලක්ෂ 25 ඉක්මවා ගිය මුදලක් වැය කරන්න සිද්ධ වුණා. ඉතින් අද අවසන් විදියට මේක අද අවසන් දිනය. ඒ වගේම මම අහන්න කැමති ඔබ කරන්නේ පාමසියා. එතකොට මේ වගේ නිර්මාණයක් කරන්න කොහොමද ඔබට හිතුනේ? කුඩා කාලේ ඉඳලම කලා නිර්මාණ වලට ලොකු දක්ෂතාවයක් මගේ තිබුණා. ඒකට මම පිරිත් මණ්ඩප එතකොට මංගල පෝරු නිර්මාණය කිරීම ගොක්කොල වලින් ඒ වගේ සියලුම දේවල් කරගෙන ආවා. ඒ ආසාව හිතේ දරාගෙන මට කාල වේලා ගොඩාක් සීමිත මොකද පාමසි වැඩ කටයුතු ගොඩාක් තියෙනවා. ඒ කරන අතර මගේ හිතේ මේක ලොකු සිතේ තිබුණ ආසාවක්. ඒක ඉටු කරගන්න මට ආර්ථික ප්‍රශ්න තිබුණා. ඒ නැතුව නෙවෙයි. ඒ වගේම කාල වේලාවක් තිබුණේ නැහැ. මට ඉතින් අර පාමසියට වෙනත් එක්කෙනෙක් මුදලට යොදවලා මම මේ නිර්මාණය කරන්න ඕන හන්දා අවුරුද්දක්ම වෙහෙසිලා මේ කටයුතු කරගෙන ගියා. හිතේ තියෙන ආසාව නිසා. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මම මේ අපේ බෞද්ධ සමාජයේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන්න ඔබතුමා ගන්න උත්සාහයට. ඒ වගේම මම තවදුරටත් දැනගන්න කැමති මෙම කූඩුවට මහා කූඩු රාජයාට හේතුණු ජාතක කතාවක් තියෙනවා. මොකක්ද ඒ ජාතක කතාව? මේක ස්වර්ණ කර්කටක ජාතකය මොහොත් රණ කකුළු ජාතකය කියලා ජාතක කතාව. එතකොට මේක විශාල කකුළුවෙකුත් නාගයෙක් සහ කපුටෙක් වටා ගෙතුණු කතාන්තරයක් තමයි තියෙන්නේ. ඔබට මේ කූඩුව නිර්මාණය කිරීමේදී විවිධ ආකාරයට ඔබගේ හිතවතුන් සහයෝගය දෙන්න ඇති. පවුලේ ඥාතීන් ඒ වගේ මසල්වැසියන් ඒ වගේ දන්න හිතමතුන්. ඒ පිළිබඳව අපි පොඩ්ඩක් මතක් කරමු නේද මාගේ? ඉස්සෙල්ලාම අපේ බිරිඳ ගැන මතක් කරන්න ඕනේ. එතුමිය මට ගොඩාක් මේ සඳහා උදව් නැත්නම් වෙනත් කෙනෙක් නම් මෙතර කැමැත්ත නෑ මම මේ වගේ පිරිවැයක් දරාගෙන මහන්සි වෙලා ගෙදර වැඩ කටයුතු කරන අතරේ ලොකු උදව්වක් කරා මගේ බිරිඳ. ඒ වගේම මෙතන මට ප්‍රධාන වශයෙන්ම අපේ සුරංග මහතාත් තව සරත් අයියා වෙල්ඩින් කටයුතු වලට සුරංග මහතා තමයි මේ ඔක්කොම වටමාලි සේරම හදලා දුන්නේ. ඉතින් ගොඩාක් ඒ දෙන්නත් අපිත් තුන්දෙනාගේ නිර්මාණයක් කියලා කිව්වොත් මේක ඉවරයි. එතකොට මම මේ කූඩුව මං හිතන්නේ වෙසක් පොය දවස සහ ඒ කාලේ සහ මේ කාල පරිච්ඡේදයේ පොසොන් පොහොය කාල පරිච්ඡේදය පැවැත්ුණානේ. එතකොට මේකට ඉතාමත් විශාල ප්‍රචාරණයක් දුන්නා නේද ඔබේ ඒ හිතවතේ? ඔව් අපේ ඥාතියෙක් කරන අපේ නීර් වර්ණකුල මාතා ඉන්නවා. නීර් සපරමාදු. නීර් සපරමාදු. එයා තමයි එදා වෙසක් එකටත් මේ අද පොසොන් එකේ දවස් මේ පහත් සියලුම නිවේදන කටයුතු කරේ එතුමන්. ඇත්තටම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මෙසේ
අති දැවන්ත නිර්මාණ අපේ සමාජයට ඉදිරිපත් කරන එකට මාමේ එනම් මම අපි ගිහින් එන්න බොහොම ස්තුතියි අපිට මේකට සම්බන්ධ කරාට